ඔන්න බලන්න යාළුවනේ අද මං හදාගනිපු කෑම වේල කොහොමද කියලා. රතු කැකුළු බතුයි රතු කැකුළු බත් සාමාන්‍යයෙන් කන්නේ මොන පළාතද කියලා ඔයාලා දන්නවා. මාතර පළාතේ තමයි රතු කැකුළු බත් අපි කන්නේ. ඊළඟට ඒකට හදාගත්ත මම රසම රස බිත්තර කරියක්. ඒ බිත්තර කරිය බිත්තර තම්බලා තෙලෙන් බැදලා ඊළඟට මස් වගේ ඒ කරිය උයාගත්ත හරිම රසයි. මේකට කිසිම රසකාරකයක් නැහැ. මම හදාගනිපු ගෙදර හදාගනිපු මිරිස් 3-5 ඊළඟට රස වෙන්න දාන්නේ ඉඟුරු සුදු ලුණු සේර රම්පේ කරපිංචා කුරුඳු පොතු එනසල් ඒවා දාලා තෙලට දාලා බිත්තර බෙදපු එකක් දාලා රසට මස් කරිය වගේ හදාගත්තා. හරිම රසයි මේක. ඊළඟට මම හදාගත්තා තව එළවලුවක්. ඔයාලට නම් මේක පුරුදුද දන්නේ නැහැ. මට නම් මාරම රසයි. කිරියල. කිරියල කියන්නේ අපි නම් ගහලා කියලා කියන්නේ. ඒ කිරියල වලට වට්ටක්ක දළු දාලා කිරට උයා ගනිපු කරිය. මාර රසයි මේ දෙකත් එක්ක කැකුළු බතුයි. උයාගත්තන් අද දවල් කෑම වේල මේක තමයි. මාරම රසයි. ඔයාලත් හදලා බලලා කන්න. රස නම් කියන්න බලන්න කමෙන්ට් එකක් දාන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න. ෂෙයා කරන්න. හොඳයි නම් රස බලලා මට කියන්න. මාර රසයි මට නම් මේක. අපි සාමාන්‍යයෙන් ගමේ කෑම වලට ගොඩක් පුරුදු. ගමෙන් සොයා ගන්න එළවලු ගොඩක්ම වස විස නැහැ නේ. ඒ නිසා හරිම රසයි ගුණයි. අපිට නම් මේව පුරුදු කෑම. ඔයාලත් කාලා බලන්න.